අයිබෝන් හිතවතුනි අද දවසේ විශේෂ කාරණාවක් පිළිබඳව කතා කරන්නටයි සූදානම් වෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ අද දිනේ සිදු සුවිශේෂී සිදුවීමක්. ඒ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට 170 වන ක්‍රීඩකයා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා බිහි වෙනවා අද දිනේදී. ඒ තමයි ගමගේ සොනාල් දිනූෂ. සොනාල් දිනූෂ වයස අවුරුදු 24ක් වෙන ක්‍රීඩකයෙක්. විශේෂයෙන්ම ඔහු පිළිබඳව කතා කරද්දී 2000 වර්ෂයේ දෙසැම්බර් 4 වෙනිදා තමයි ඔහු උපත ලබන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ ක්‍රීඩකයා මෙවර ටෙස්ට් තරගයේ දෙවෙනි තරගය බංග්ලාදේශ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවෙනි ටෙස්ට් තරගයේදී ඔහු රිප්ලේස් වෙන්නේ වෙන කාටවත් නෙමෙයි. ඒ තමයි සමුගත් ඇන්ජෙලෝ මැතිව්ස් වෙනුවට. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනි සෝ ලෙෆ්ට් ආම් ඔතොඩොක්ස් පන්දු යවන්නෙක් විදිහට හඳුන්වන අපේ සොනාල් දිනූෂ විශේෂයෙන්ම ලෙෆ්ට් හෑන්ඩ් බැට් කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. බෝලින් ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට තමයි සොනාල්ව හඳුනාගන්නේ තේරීම් කමිටුව. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ සොනාල් ෆස්ට් ක්ලාස් එකේදී හොඳට වැඩ පෙන්නපු කොල්ලෙක්. කොහොම වුණත් මහානාම කොලෙජ් එකෙන් තමයි කොළඹ මහානාම කොලෙජ් එකෙන් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ. කොහොම වුණත් මොහු ගමෙන් ආපු කොල්ලෙක්. ඊට පස්සේ මහානාම කොලෙජ් එකට ඇවිල්ලා පසුව ක්‍රිකට් ක්‍රීඩාවට එකතු වෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට කලින් ඔහු ක්‍රීඩා කළා තියෙනවා අන්තර් සමාජ මට්ටමින්. ඒ වගේම තමයි CCC ක්ලබ් එකට, ඒ වගේම දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට, ඒ වගේම ගාල්ල ටයිටන්ස් කණ්ඩායමට, ශ්‍රී ලංකා කණ්ඩායමට, ශ්‍රී ලංකා අන්ඩර් 19 කණ්ඩායම ඇතුළු මේ කණ්ඩායම් නියෝජනය කරන්න සොනාල්ට හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ දෙවෙනි ටෙස්ට් තරගයේදී සොනාල්ට ලැබුණු අවස්ථාවෙන් ඔහු උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්නවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ලින්ටන් දාස් සහ මුෂ්ෆික රහීම්ව කෙඩා පිටින් ඉවත් කරන්න සොනාල්ට හැකියාව ලැබෙනවා. මේ ඔහුගේ පැමිණීම සුබවාදී පැමිණීමක් විදිහට සඳහන් කළ හැකි. විශේෂයෙන්ම ඇන්ජෙලෝ මැතිව්ස්ගේ අඩුව ඔහුට පුරවන්න පුළුවන් වේවිද බැරි වේවිද කියන්න අපි දන්නේ නැහැ. කොහොම වුණත් ඇන්ජෙලෝ මැතිව්ස් කියන්නේ මදවේග පන්දු යවන්නෙක්. නමුත් මේ ලෙෆ්ට් ආම් ඔතොඩොක්ස් පන්දු යවන්නෙක් බෝලින් ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට ඇතුළට ගන්න හේතුවක් තියෙන්න පුළුවන්. කොහොම වුණත් ඔහු වැඩ පෙන්නුවොත් ඔහුට ඉදිරියේදී රැඳෙන්න පුළුවන්. ඉතින් මේ දිනේ ඉඳලා ඉදිරියට සොනාල් ගැන කතා වේවි ගොඩක් සමාජ මාධ්‍ය ජාලවලත්. ඒ නිසා අපි අද දවසේ කතා කරන්න හිතුණා මේ සොනාල් ගැන පොඩි විස්තරයක්. ඒ වගේම සොනාල්ගේ ක්‍රිකට් කැරියර් ගැන කතා කරොත් විශේෂයෙන්ම ෆස්ට් ක්ලාස් ක්‍රිකට් වල ඉතාම ඉහළින් ඉන්නවා සොනාල්. පන්දු යැවීම අතින් කතා කරගොත් මැච් 48කින් ඉනින් 69කදී ඔහු කඩලු 99ක් දවාගෙන තිබෙනවා. ඒ පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඒ වගේම ලිස්ට් A එකේදී තරඟ 62කදී ඉනින් 56කදී කඩලු 48ක් T20 මල මේ ෆස්ට් ක්ලාස් ගැනයි මම කතා කරන්නේ. තරඟ 18කින් කඩලු 11ක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම පිත්තෙන් 9 දශකම් දක්වා තිබෙනවා ෆස්ට් ක්ලාස් ක්‍රිකට් වල. තරඟ 48කදී ඉනින් 75කදී සතක 7ක් සමග ලකුණු 2478ක් ලබා ගන්න ඔහුට හැකියාව ලැබිලා තියෙනවා. ඔහුගේ ලිස්ට් එකේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 93යි. T20 වල වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 51ක් විදිහට තමයි වාර්තා වෙන්නේ. ඉතින් මොහුගේ ගමන මෙලෙස ආරම්භ වෙනවා අද දිනේදී. මේ තරගයත් සමග කොහොම වුණත් මේ තරගය සහ මේ තරගාවලියේදී ඔහුට රැඳී ඉන්නට හැකියාව ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. මේ තරගාවලියේදී වැඩ පෙන්වන්නට ඔහුටත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔන්න අද අපි කතා කරේ සොනාල් දිනූෂ ගැන. බොහොම ස්තුතියි.